ඒකේ දේශපාලන තලයේ අපි හැමදාම කියන්න වගේ අද දූෂණේ සීරෝ. අද කාටවත් ඔබතුමාලට කියන්න පුළුවන් මේ ඉන්න മന്ത്രിවරුන්ට පළාත් පාලන ආයතන වලට අපේ කාටවත් මෙයා හොරෙක් මෙයා මෙච්චර හොරකම් කරලා තියෙනවා කියන්න බෑ. ඒක සීරෝ. දැන් මුජිබුර් රහ්මාන් මන්තුමා අර බහාලුම් 300 ගාණක් නිදහස් කිරීම ගැන ඒ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරා. මම සතුටු ඒකට. ගරු ඇමතුමා තව විනාඩි දෙකක්. ඒකට මම සතුටු මොකද දන්නවද? ඒක තාම නිල වශයෙන් අපි රජයේ හැටියට ආණ්ඩුවේ හැටියට ප්‍රකාශයටපත් කළා නෑ. කමිටුව අරගෙන ඒ වාර්තාව ජනාධිපතිතුමාට දීලා ක්‍රමවේදයකට යනවා. එතුමාලා කොහොම හරි අරගෙන තියෙනවා. ඒක හොඳයි. කරනවා අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් කරලා විතරක් නෙමෙයි. ඒක අනුව ගන්න තියෙන සියලුම නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නවා. දැන් ඔබතුමාම කල්පනා කරලා බලන්න ගරු මන්ත්‍රීතුමා මීට කලින් එහෙම දෙයක් වුණා නම් එක්ක ආණ්ඩුවට ගැලපෙන බොරු වාර්තාවක් හදනවා. දැන් මම තාම දැකලා නැහැ මේ වාර්තාව. හැබැයි මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා සභාගත කරපු වාර්තාව හරියක නම් එතුමා කියන කාරණා ඇත්ත නම් ඒකෙත් බලන්නකෝ ආණ්ඩුවෙන් පත් කරපු ජනාධිපතිතුමා පත් කරපු කමිටුව කිසි නිලධාරියෙක් ආරක්ෂා කරනවද කියලා. ඒ කියපු ටික ඇත්ත නම් මම කියන්නේ ඒක නිල වශයෙන් ක්‍රියාත්මක කරන්න ඕන අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕන අයට දඬුවම් දෙනවා. ඒක නේ කිසි බාධාවක් නැහැ. අපි කිසිම බාධාවක් නැහැ. මොකද අපිට කිසි කෙනෙක් එක්ක යාළු ගන්න නැහැ. හැබැයි මම දන්නවා මීට කලින් කරපු වාර්තා කොච්චර තියනවද හමස් පෙට්ටියට ගියපුවා. මේ පාර්ලිමේන්තුවේම ඇමතිවරු 33 දෙනෙක්ගේ ජනාධිපති පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා ඔබතුමාට මතකද? මතකනේ. දේපල අරවමිය සම්බන්ධයෙන් කරපු අයථා ගන්දුණු ගැන ජනාධිපති කොමිසමක් පත් කළා. වාර්තාවට මොකද වුනේ? ඒවා ආණ්ඩුව හැටියටම හදාගෙන ආණ්ඩුවම හමස් පෙට්ටියට ඇරියා. අපි සතුටුයි. අපි ක්‍රමවේදයකට අනුව වාර්තාව අවසන් කළා තියෙනවා ජූනි 16 වෙනකොට. ඒක නිල වශයෙන් බාර දීලා තියෙනවා. ඊට පස්සේ ඒක දැන් ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ඊට කලින් විපක්ෂ මන්ත්‍රීතුමෙකුට වාර්තාව හම්බෙලා එතුමාලා ඒක දැන් ඉදිරිපත් කරන් හොඳයි. විපක්ෂ සතුටු වෙන්න ඕනේ නේද? විපක්ෂ සතුටු වෙන්න ඕන. මම සතුටුයි විපක්ෂ සතුටුයි. එහෙම රටක් මේක දැන්. ගරු ඇමතුමා මම කියන්නේ ඒ විනිවිද භාවය වෙනුවෙන් තමයි මම අවසන් කරනවා. ඒ විනිවිද භාවය වෙනුවෙන් තමයි අද මේ මූල්‍ය අවදානම් පිළිබඳව වාර්තාව මේ ප්‍රකාශන ක්‍රමෝපාය ප්‍රකාශන අපි ඉදිරිපත් කළා තියෙන්නේ. අපි එක සහතිකයක් ඔබට දෙනවා. මේ පාර්ලිමේන්තුවට අපි වග කියනවා ජනතාවට වග කියනවා මීට පිටින් අපි එක වචනයක්වත් ක්‍රියාවට නගන්නේ නැහැ.